මේ විශ්සේ කොහේ හොයන්නද? තාත්තගේ ගින්දර කෙල්ලගේ මෙසේජ් එකයි දිහා බලනකොට කොච්චර ආසට පොළොවේ මම මේ කොල්ලට කතාවක් කියලා දුන්නා. පොතේ අතීතේ හොරෙක් හිටියා කැලේ. ඒ කැලේ මැදින් යන මිනිස්සුව මරනවා, බඩු පැහැර ගන්නවා. එන මිනිස්සු ගැන තොරතුරු දෙන්න කුරුල්ලෙක් වුණු කළා සේපා. ඒ කුරුල්ල තමයි සංඥාව දෙන්නේ දැන් එනවා කියලා. ඒ හඬ දන්නවා. සත්තුන්ගේ හඬ හොයන විදියක් ඒ හොරා ගන්නවා. එක පුතෙක් ඈත ධනෙ ගේන්න ගිහිලා. කැලේ මේ අතරේ ගෙදර අම්ම මැරිලා. අර කැලේම හිවලියක් දෙකේ. හිවල් දෙනකට ඔය හිවලි කැලේ මැදින් යනකොට හොරු ටිකක් දැක්ක හොරු අයින් නිමිට පැනලා ගියා. ඈතට යනකොට පාරේ එනවා දැක්ක පුතා. කලින් ජීවිතේ අම්මනේ. ඒත් අරෙන් පුතා එන හොරු මැදින් යන්නේ. හිවලි කිතුන දැන් කොල්ල ගියත් නම් මරනවා. කෙලි හිවලි පාරට පැනලා යන්න එපා උඹ බේරියන්නේ කියලා අරයට පයින්නවා මෙහෙට පයින්නවා. දුවේ පුතේ බල්ලෙක් මොනවා කිව්වත් පිට වෙන්නේ බුරනහඬ. පූසෙක් මොනවා කිව්වත් පිට වෙන්නේ ඥානවක. හරකින් මොනවා හිතාගෙන කෑ ගැහුවත් උඹේ කියන හඬ විතරයි යන්නේ. හිවලි පුතේ උඹ බේරියන්නේ කියලා කිව්වට කටින් යන්නේ හිවල හඬ. අර කොල්ලට හිතුණා මේ මූසල හඬ මේකේ මේ මැදට පැනලා පොල්ලක් කරන් දීලා පැනනවා. කුරුල්ල ගහක ඉඳලා සංඥාවක් දුන්නා. මෙන්න එකෙක් එනවා අතේ පොදියකුත් එනවා මේක මරලා ගනින්න කියලා. අර කොල්ල ලස්සන කුරුල්ලෙක් නේ. අපි කවදාවත් දැකලා නැහැ. ඒකයි කටහඬේ ලස්සන කියලා වසී වෙලා ඉන්න කුරුල්ලා. අර හොරාට ඇහුණා හිවලාගේ හඬ. ඒක හොරා දැනගත්තා. ඒ හිවලා කලින් ජීවිතේ අම්මා. ඒ හිවලාගේ හඬෙන් කිව්වේ පුතේ යන්න එපා උඹ මරයි කියලා. තමන්ගේ හොඳට කතා කරපු එක්කිනාට ගහලා බෑනවා. කුරුල්ලා කිව්වේ මේක මරලා පොදිය පැහැරගන්න කියලා. ඌගේ හඬ දිහා ආගෙන ඉන්නවා. පොරුන්ට කිව්වා තමන්ගේ යහපතට කතා කරන එක තේරෙන්නේ නැත්තම් අයහපතට කතා කරන හඬක් තේරෙන්නේ නැත්තම් මෝට අපි විනාශයක් කරන්න ඕනේ නැහැ. මෝගේ විනාශේ මූලකම තියෙනවා. ඔය ජාතක කතා අන්න ඔය වගේ තමයි. අපේ අම්මලා තාත්තලාට හැමෝටම උරු නෑ. දුවේ මැනිට වස්තුව කියලා තුරුළු කරගෙනම හැම එකම කියලා දෙන්නේ ඔය මිනිසුන්ට උරු නෑ. ඔය සරට කියන ඒ තමයි අම්මගේ වොයිස් එක. එයාගේ වචන සෙට් එක.